අපි අවට ඇති දේ ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට පළවෙනි පාඩම කරා ඔය අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඒක රෙකෝඩින් ටික ලබා ගන්න පුළුවන්. එතකොට අපි මාතෘකාව ඉස්සෙල්ලා දාලා ඉමු නේද? දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම මොකක්? දෙක කියලා ඔල්ලිවක් හැත බලන්නකෝ. දෙක. දෙක කියන්නේ මොකක්ද? අප අවට ඇති දේ. ඒ කියන්නේ අපේ අවට තියෙන දේවල්. අපි අවට මොනවද තියෙන්නේ? හරිද? සරලවම ගත්තොත් අපි අවට මොනවද තියෙන්නේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා ඔය ඉන්න තැන මට chat එකට දාන්න. ඔයා ඔය ඉන්න තැන අවට මොනවද ඔයා දකින්නේ? මොනවද ඔයා දකින්නේ? ඔයා ඔය ඉන්න තැන මොනවද ඔයාට පේන්නේ? කියන්න බලන්න මොනවද ඔයාට පේන්නේ ඔයාගේ ඉන්න තැන අවට මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? දැන් මන් ළඟ පොඩ ඉන්න මයික් එක සද්ද පොඩ්ඩ වැඩි කරගන්නකම් කියන්න බලන්න මොනවද තියෙන්නේ? අන්න හරි පුටු මේස නේද? පුටු මේස වීදුරු කෝප්ප නේද? සමහරට ඔයා බලන් ඉන්න ඩිවයිස් එක ලැප්ටොප් එක හරි ෆෝන් එක හරි. ඒතර ගොඩක් දේවල් තියෙනවනේ අපි අවට තියෙන දේවල් නේ. ඒතර මේ අපි අවට තියෙන දේවල් ගැන තමයි කතා කරන්නේ. ආයේ ඔයාගේ කනට මොනවද ඇහෙන්නේ? දැන් උදේ වරුවක් නිසා සමහරට සමහර ශබ්ද ඇහෙනවා ඇති. මොනවද ඇහෙන්නේ? දැන් ඔයාට මම කතා කරන දේ ඇහෙනවා. නේද? සමහරට උදේ වරුව නිසා ඔයාට සීතලක් දැනෙනවා. ඔයාට එළිය පේනවා. එතකොට අපි අවට තියෙන දේවල් ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ඔක වෙන් කරන්න පුළුවන් ඇත්තට. මොනවද දන්නවද? අපි අවට තියෙනවා සාමාන්‍යයෙන් මේ අපිට අල්ලන්න පුළුවන් දේවල් තියෙනවා. කියන්නේ මේ පෑන හිතන්නකෝ මේ පෑන මට අල්ලන්න පුළුවන් නේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා අපි අවට. ඒත් එක්කම තව තියෙන දෙයක් තමයි අපිට ශබ්ද ඇහෙනවා කනට. දැන් මේක අපි උදේවරුවක් කරන නිසා අපිට කුරුල්ලෝ කෑ ගහන ශබ්දය ඇහෙනවා. හරිද? එහා ගෙදර වලියක්. එහා ගෙදර වලියේ ශබ්ද ඇහෙනවා. ජොලිට කිව්වා. හරිද? ඒතකොට ඒ වගේ ශබ්දය ඇහෙනවා. ඒත් එක්කම ඔයා දන්නවා දැන් කළුවරයි. දැන් උදේ පාන්දර 4ට වගේ කත්තොත් කළුවරයි. හිරු එළිය වැටෙන්න වැටෙන්න එළිය වැඩි වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ වගේ දේවල් එනවා. තව ටිකක් වෙලා යනකොට ඔයාට රස්නයක් දැනෙනවා. හරිද? එතකොට මේ අපි අවට තියෙන දේවල් වල තවත් වර්ගයක් තියෙනවා. අවට තියෙන දේවල් දෙකක් තියෙනවා ඇත්තටම. ඒක තමයි අපිට අවට ඇති දේවල්. ගත්තොත් එහෙම අපිට හම්බෙනවා මේ අවකාශ ඉඩක් ගන්නා දේවල්, අවකාශ ඉඩක් නොගන්නා දේවල් කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් ආලෝකය කියන එක අවකාශ ඉඩක් ගන්නවද? නෑ. ආලෝකය කියන එක අවකාශ ඉඩක් ගන්නෙ නෑ. ශබ්දය කියන එක නිකන් ශබ්දයට බරක් තියනවද? එන ශබ්දය අපිට තරහදියකින් වගේ මනින්න පුළුවන්ද? කියන්න බෑ තරහදියකින් වගේ මනින්න පුළුවන්ද කියලා ශබ්දේ? පුළුවන්ද මනින්න? බෑ. එහෙනම් ඒකට ස්කන්ධයක් නැහැ. හැබැයි මම මේ පෑන මං අතේ තියාගෙන ඉන්නවනේ මේ පෙන් එක. පෙන් එකට බරක් තියනවද? ස්කන්ධයක් තියනවද? ස්කන්ධයක් තියෙනවනේ. මට දැනෙනවා ස්කන්ධයක්. හරි. එතකොට ස්කන්ධයක් තියෙන දේවල් තියෙනවා ස්කන්ධයක් නැති දේවල් තියෙනවා. එතකොට අපි අවට තියෙන දේවල් ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. අපි අවට ඇති දේවල් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක. දෙකකට බෙදන්න පුළුවන් නේද? අපි අවට තියෙන දේවල් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ස්කන්ධයක් සහිත දෑ අනිත් එක ස්කන්ධයක් රහිත දෑ. අන්න ඒ වගේ. හරිද? එතකොට අපි ඒවට නම් දෙකක් කියනවා. මේ නම් හරි වැදගත්. මෙන්න මේ නම් දෙක. හරි අපි ඒක ලස්සනට ලියමු අපි නෝට් එක ලස්සනට ලියමු. හරිද? අපි අවට තියෙන දේවල්. අපි නෙමෙයි අප අවට ඇති දෑ.
බෙදන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. මොනවද ඒ කොටස් දෙක? දැන් මේකේ පරීක්ෂණ ටිකක් එහෙම තියෙනවා. අප අවට ඇති දෑ ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් එකක් තමයි පදාර්ථය කියලා જાතියක් තියෙනවා. පදාර්ථය. අනිත් එක තමයි ශක්ති. මෙන්න මේ දෙක තමයි අපි අවට තියෙන දේවල්. මේක කැතල් නේද? පොඩ්ඩක් ඉන්න. මේක කැත වුණා. අපි චුට්ටක් ආය අඳිමු. අපි වෙන පාටකින් අඳින්න කිය නේද? අපිට බෙදන්න පුළුවන් පදාර්ථ සහ ශක්ති විදිහට මේක බෙදන්න පුළුවන්. පදාර්ථයේ තියෙන විශේෂත්වයේ තියෙන්නේ මෙයාට ස්කන්ධයක් තියෙනවා. මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන් පදාර්ථය කියන එක. ස්කන්ධයක් සහිත අවකාශ ඉඩක් ගන්නා දේවල්. අවකාශ ඉඩකුත් ගන්නවා මේ. අවකාශයේ ඉඩක් ගන්නා දේවල්. දැන් මෙයාලා මොකද වෙන්නේ? මෙයාලට ස්කන්ධයකුත් තියෙනවා, අවකාශ ඉඩකුත් ගන්නවා. මෙයාලා එකේ අනිත් පැත්ත. මොකද්ද මෙයාලා එකේ අනිත් පැත්ත කියන්නේ? ස්කන්ධයක් නැති අපි කියනතර ස්කන්ධයක් රහිත. හරිද? ස්කන්ධයක් නැහැ. ස්කන්ධයක් රහිත අවකාශයේ දැන් ස්කන්ධයක් නැහැ ඒත් එකම අවකාශ ඉඩක් නොගන්නා දේවල්. ස්කන්ධයක් සහිත රහිත අවකාශ ඉඩක් නොගන්නා දේවල් තමයි අපි කියන්නේ ශක්ති කියලා. එතකොට පදාර්ථයට අපිට කියන්න පුළුවන් පදාර්ථයට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් අර වා කියපු දේවල් තමයි. පෑන පෑම කියලා පෑන පුටුව මේසය මිනිසාට ගෙදර ඉන්න පූසා. ගෙදර ඉන්න පූසට අවකාශ ඉඩක් තියනවද නැද්ද? දැන් ඔයා ගෙදර ඉන්න පූසා උස්සන. නැත්නම් බල්ලව ඔයා උස්සන වඩා ගන්නවා ආදරේට. එතකොට ඔයාට බරක් දැනෙනවද? ස්කන්ධයක් දැනෙනවද නැද්ද? දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැද්ද? දැනෙන්නේ නැත්නම් ඔය ගෙදර ඉන්නේ භූතෙක් වෙන්න ඕන. පූසෙක් වගේ වෙස්වලා ගත්ත භූතෙක් වෙන්න ඕනේ. දැනෙනවද නැද්ද? පොඩි හරි බරක්. දැනෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? අපිට කියන්න පුළුවන් අපි ගෙදර පූසාමනේ ගත්තේ පූසලියමු. පූසා. දැනෙනවා. සරල දෙයක්. හරි. උදාහරණයකට ශක්තිය. ශබ්දයට නෑනේ. ශබ්දයට බරක් නෑ. ස්කන්ධයක් නැහැ. අවකාශ ඉඩක් ගන්න නෑ. ශබ්දය කියන්නේ ශක්තියක්. තව කියන්න පුළුවන් ආලෝකය කියන්නේ ශක්තියක්. ආලෝකය කියන්නේ ශක්තියක්. තව ගන්න පුළුවන් තාපය. තාපය කියන්නේ රස්නය කියන එක. අපි ජලයට තාපය ලබා දෙනවා. තාපය ලබා දුන්නාම රත් වෙනවා. තාපය කියලා කියන්නේ මොකද්ද? තාපය කියන්නේ ශක්තියක්. අපි ඒවා කතා කරන්න තියෙන අපිට පැවරුමකුත් තියෙන ඊට පස්සේ කරන්න. මෙන්න මේ විදිහට අපි අවට ඇති දේවල් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒතර පදාර්ථයක් කියන්නේ මතක තියාගන්න ස්කන්ධයක් සහිත අවකාශ ඉඩක් ගන්න දේවල්. අපිට මේක ලස්සනට මෙහෙම රීප්‍රසන්ට් කරන්නත් පුළුවන්. එතකොට මෙයාට මොකද වෙන්නේ? ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධයක් තියෙන නිසා අපි හරියක් දානවා. අවකාශ ඉඩක් ගන්නවද? තියෙනවා. අවකාශයේ ඉඩක් ගනි. දැම්මා. මෙයාට ස්කන්ධයක් නැහැ. අපි ඊට පස්සේ පැවරුමක් තියෙන ඔයාලගේ පැවරුම් අංක 2.1 අපි කරමු. ස්කන්ධයක් නැහැ. අවකාශ ඉඩක් ගන්නෙත් නැහැ. අවකාශ ඉඩක් ගන්නෙත් නැහැ. එතකොට මෙන්න මෙහෙම කතික දෙකක් දානවා. අපි මෙන්න මේක ලස්සන්ට ලියමුද ඔයාලගේ පොතේ? ලස්සන්ට ලියමු. හරි ලියමු බලන්න.
ලියලා කරා කියලා කියන්න මම නැත්තම් දන්නේ නැහැ නෝ ලියවද නැද්ද කියලා. ලියවරද නැද්ද කියලා. හරි ලියලා ඉවරයිනේ. right. එතකොට අපි ඔයාලගේ පොතේ තියෙන චූටි වගුවක් සම්පූර්ණ කරමු. පොඩ්ඩක් ඉන්න මම ඒක ස්ක්‍රීන් එකට දානකම්. ලියලා ඉවරයිනේ. හරිනේ. right. ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා ඇති. right. මේ තියෙන්නේ. මෙන්න මේ වගුව. මේ වගුව අපි සම්පූර්ණ කරන්න ඕනේ. මෙන්න මේ වගුව. ඔයාලට මේක පොතෙත් බලා ගන්න පුළුවන්. ගියා. මෙන්න මේ පොතේ තියෙන මෙන්න මේ වගුව අපි ලියාගෙන සම්පූර්ණ කරමු. මේක අභ්‍යාසයක් විදිහට කරමු. මම මෙතනින් ලියන්නම් සෙට් එකක්. දැන් අපි මේක නිකන් බලමු පෑන. පෑන දැන් හිතන්න. හරිද? හිතන්න ඕනේ මේක. හරිද? පෑන අපි බැලුවහම අපිට තේරෙනවා අවකාශ ඉඩක් ගන්නවා. ස්කන්ධයක් තියෙනවා. අවකාශ ඉඩක් ගන්නවා. ජලය ජලය ගත්තොත් අපි දාන්නේ මොනවා හරි භාජනයකට. භාජනයකට දාන්නේ අවකාශ ඉඩක් ගන්න නිසා. අවකාශ ඉඩක් ගන්නවා ඒත් එක්කම ජලයට ස්කන්ධයක් තියෙනවා. වාතය ගත්තොත් සූර්යතාපයට අවකාශ ඉඩක් ගන්නෙ නැහැ. එතකොට ඒක කතිරයක් දැහුවා. අවකාශයේ ස්කන්ධයක් ගන්නෙත් නැහැ. එතකොට අපි මෙහෙම ගත්තා. ඊට පස්සේ වාතය තියෙනවා මේකේනේ. දැන් ඔයාලා මේක අඳින්න ඕනේ මම මෙතන අභ්‍යාසයක් විදිහට මේක කරමු. වාතය ගත්තොත් වාතයට අවකාශ ඉඩක් තියනවාද? මොකද හිතන්නේ? අපි බැලුම් බෝලයක් වාතයෙන් පුරවන. ඒතකොට බැලුම් බෝලේ පිරෙනවා. බැලුම් බෝලේ පිරෙනවා කියලා කියන්නේ යාට අවකාශ ඉඩක් තියනවද නැද්ද? ගන්නවද නැද්ද? වාතයට ඇත්තටම අවකාශ ඉඩක් තියෙනවා. අපි ඒක බලනවා ප්‍රැක්ටිකල් එකකින්. තව චුට්ටකින් බලමු මේක කරලා. හරිද? වාතයට මතක තියාගන්න අපි බැලුම් බෝලයක් වාතයෙන් පුරවනකොට ඒක පිරෙනවනේ. පිරෙනවා කියන්නේ ඉඩක් තියෙනවා, බරකුත් තියෙනවා. මේ දෙකම තියෙනවා. මේක දැන් අපි ඉස්සරහට ප්‍රැක්ටිකල් එකකින් බලනවා. ඔයාලගේ ප්‍රැක්ටිකල් 2.2 දී අපි මේක බලනවා. වාතයට ස්කන්ධයක් සහ බරක් තියෙනවා කියන්නේ 2.2 සහ 2.1 දී. මම දැන් සෙට් එකක් දෙන්නම්. ඔයා ඒක ලියන්න ඕන. හරිද? මම පළවෙනිටම දෙන්න අපි ඒක කළු පෑනේ ලියමුනේ. පළවෙනිට මම දෙන්නම් ශබ්දය කියන එක. දැන් ඔයා මේ වගුව ලකුණු කරලා හරි වැරදි දාන්න තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම දෙන්නම් මිනිසා. ඊට පස්සේ අපි ලියමු පරිගණකය කියලා. පරිගණකය. තව අපි ලියමු ආලෝකය. දැන් ඔයා හිතලා ලියන්න ඕනේ. මෙයාට ස්කන්ධයක් තියෙනව නැද? උදාහරණයකට ආලෝකය දැන් අපි කතාත් කරානේ. ආලෝකයට මොකද්ද තියෙන්නේ? මේ වගුව ලස්සනට ඇඳලා තමයි ලියන්න ඕනේ. නිකන් ගන්න එපා පොතේ තියෙන එකේම ලියන්න එපා. පොත නාස්ති කරන්න එපා. මොකද පොතේ අපි තව කෙනෙක්ට දෙන්න එපා. ඔයාලගේ අංග කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට ඔක දෙන්න ඕන නිසා පොත නාස්ති කරන්න එපා. ඔයා මේ වගුව පොතේ ඇඳලා ලස්සනට මේක හදන්න ඕනේ. ශබ්දේ මිනිසා පරිගණකයේ ආලෝකය අපි මොනවද තව දාන්නේ? අපි දාමු මේසය. අපි කතා කරපු දේවල්මනේ. මේසය. නිකම් මම ලියන්නම් මේක හිතලා ලියන්න. සූර්යයා. යා මොකද හිතන්නේ කියලා ලියන්න. සූර්යයා. සූර්ය කියන්නේ මොකක්ද? right. ලියමු බලන්න මේක. මේක ඔයාලා කරන්න ඕනේ මේක පොතේ ලියලා මේක හරි වැරදි දාන්න. හරිද? හරි වැරදි දැම්මට පස්සේ අපි ඊට පස්සේ මේකේ අඩුපාඩු ටික බලමු.
රයිට්. ෂණිකව ලියලා කරමු බලන්න. ඊට පස්සේ අපිට ප්‍රැක්ටිකල් දෙකක් එක දිගට තියෙනවා සාකච්ඡා කරන්න. හරි එහෙනම් ලියන්න පොඩි වෙලාවක් ගන්න නිදහසේ ලියන්න. හරි. තව විනාඩියක් දෙකක් දෙන්නම්ම. Saya ibarat. මට උදේම කොලගෙන දෙකක් හම්බුණා. ඒක බිව්වා මේ ඔයාලා මේක දීලා. මේ ගොඩාක් වෙලා දැන් කොලකන් දෙක හොඳටම නිවිලත් එක්ක. හරිද? දැන් ඔයාලට මේක දීලා ටිකක් වෙලා යන නිසා මම බිව්වා. හරි. දැන් බලමු. අපි සාකච්ඡා කරපු දේවල් නේ මේවා. ශබ්දය ගත්තොත් මොකක්ද වෙන්නේ? ශබ්දයට ස්කන්ධයක් නැහැ. කතිරයක්. අවකාශ ඉඩක් ගන්නවද? නැහැ. අවකාශ ඉඩක් ගන්න නැහැ ශබ්දේ. මිනිස්සයා දැන් ඔයා අල්ලලා බලන්න. අල්ලලා බැලුවහම ඔයා ඉඩක් ගන්නවද නැද්ද? දැන් ඔයා අල්ලලා බලද්දි දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්තම් ඔයා භූතයෙක් වෙන්න ඕනේ. ඔයා භූතයෙක්ද? මිනිස්සෙක්ද? ඒ කියන්නේ ඇල්ලුවම දැනෙනවද? දැනෙනවනේ. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ඔයාට අවකාශ ඉඩකුත් තියෙනවා. ඔයා බර බැලුවොත් බරක් තියෙනවා. ස්කන්ධේ. පරිගණකේ ඉස්සරහා ලැප් එකක් තියෙනවා අල්ලලා බලන්න. අවකාශ ඉඩක් ගන්නවා. තරාදියක තියලා බලන්න. බරක් තියෙනවා. ආලෝකය ගැන මොකද හිතන්නේ? ආලෝකය කියලා එකක් ඇත්තට තියෙනවා. ආලෝකය ඇත්තට තිබ්බට ආලෝකයට ස්කන්ධයක් හරි අවකාශ ඉඩක් ගන්න එකක් තියනවද? ආලෝකයට. තියනවද? ආලෝකයට නෑ. හරි? ආලෝකයට අවකාශ ඉඩක් ගන්නෙත් නැහැ ස්කන්ධයකුත් නැහැ. මේසේ ඔයා ඉන්නේ මේසෙක වෙන්න ඕනේ මේසේ අල්ලලා බලන්න. උස්සලා බලන්න. අවකාශ ඉඩක් ගන්නවා. එහෙනම් මේසෙට තියෙනවා. සූර්යයා ගැන මොකද හිතන්නේ? සූර්යයා නම් අපිට ගොඩක් ඈතින් තියෙනවා. සූර්යයා අපිට ගොඩක් ඈතින් තිබ්බට එයාට අවකාශ ඉඩක් ගන්නවද නැද්ද? අවකාශ ඉඩක් ගන්නවා. අවකාශයේ ලොකුම ඉඩක් ගන්නවා. අපිට ළඟ තියෙන විශාලම වස්තුව සූර්යයා. හරිද? සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන විශාලම දේ සූර්යයා. අවකාශ ඉඩකුත් ගන්නවා. මෙන්න මේ ටික හරිද කියලා කියන්න බලන්න. මේ ටික හරිද? කියන්න බලන්න. හරිද? මේ ටික ඔක්කොම හරි. හරි very good. හරියට ගත්තා. එතකොට දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි මෙන්න මේක. වාතය කියන එක.
වාතය කියන එක නිකන් අවුල් අවුල් වගේ නිකන්. වාතය කියන්නේ මොන වගේ එකක්ද? හරි. අපි ඒක බලමු. හරි ප්‍රැක්ටිකල් එකක් තමයි තියෙන්නේ. ඒක නම් මම කරපු එකක් නෙවෙයි තියෙන්නේ මැඩම් කරපු එකක්. ඔයාලා කලින් දවස්වල ආවනම් ඔයාලට මැඩම්ම සෙට් වෙන්න ඇති. පළවෙනි පාඩම යන කරේ. එතකොට හරි. දැන් අපි බලමු. දැන් අපි බලන්න යන්නේ අපි දැන් මෙහෙම ප්‍රශ්නයක් විදිහට එක ලියමු. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? වාතය පදාර්ථයක්ද ශක්තියක්ද කියන එක තමයි බලන්නේ. වාතය පදාර්ථයක්ද ශක්තියක්ද? ශක්තියක්ද? ඔයාලගේ අදහස මොකද්ද? වාතය පදාර්ථයක්ද ශක්තියක්ද? දැන් මේක ප්‍රශ්නයක්. දැන් අපිට මේක පරීක්ෂණාත්මක අධ්‍යයනයකට යන්න වෙනවා මේක හොයන්න. හරිද? වාතයේ පදාර්ථයක්ද ශක්තියක්ද කියන එක පරීක්ෂණාත්මකව අපිට හොයන්න වෙනවා. දැන් මේක ඇත්තට මොකක්ද කියන එක. අපිට සරලව මේක බලන්න පුළුවන්. ඉතාමත් සරල විදිහට බලන්න පුළුවන්. මම කෙලින්ම කියන්නම්. අපි ඒකේ උත්තරෙත් ලියමු. එතකොට ඔයාලට පැහැදිලිව මේක පේනවා. නෝට් එක ලස්සන වෙනවනේ. වාතය කියන්නේ පදාර්ථයක්. අපි දැන් ඒක බලමු. වාතය පදාර්ථයක්. පදාර්ථයකි. දැන් වාතයේ පදාර්ථයක් නම් වාතයට අවකාශ ඉඩක් ගන්නවද අවකාශ ඉඩක් ගන්න නැතුවද වාතය? වාතයේ පදාර්ථයක් නම් අවකාශ ඉඩක් ගන්නවද නැතුවද? මොකද හිතන්නේ? පදාර්ථයක් කියලා හිතුවොත් පදාර්ථයක් කියලා කියන අවකාශ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල්. වාතය පදාර්ථයක් නම් එයාට අවකාශය ඉඩක් ගන්නවද නැතුවද? තර්ක කරන්න තර්ක. මොකක් වෙයිද? ගන්නවා. ගන්නවා. හරි. දැන් අපිට පළවෙනි පරීක්ෂණයේ තියෙන්නේ මොකක්ද දන්නවද? ඔය ක්‍රියාකාරකම ඔයාලගේ පොතේ තියෙන 2.1. අපි දැන් බලන්න යන්නේ අපි ඒක බලමු දැන්. වාතය අවකාශ ඉඩක් ගන්නා බව පෙන්වන්න යන්නේ අපි. අවකාශයේ ඉඩක් ගන්නා බව පෙන්වීම පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙන මැඩම් තමා කරන්නේ අපි ඒක බලමු. ඒක වීඩියෝ එකක් විදියට මම කලින් හදලා තිබ්බ නිකන් ලයිව් කරන්න ටිකක් කරදර නිසා. හරිද? වාතය අවකාශ ඉඩක් ගන්නා බව පෙන්වීම. අපි ක්‍රියාකාරකම 2.1 තමා කරන්න යන්නේ. මම ඔයාලට ස්ක්‍රීන් එකට දාන්නම් ඒක. තප්පරයක් දෙන්න මට. තප්පරයට වඩා නම් දෙන්න වෙනවා. හරිද? විනාඩියක් දෙන්න මට මට ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න චූටි වෙලාවක් යනවා. හරි අපි ප්‍රැක්ටිකල් 2.1 බලමු. මැඩම් තමා කරන්නේ අවුලන්නේ එයා ලස්සනට කරනවා එක. රයිට්. අපි බලමු. එතකොට අපි මේ ක්‍රියාකාරකමෙන් කරන්න යන්නේ වාතය අවකාශයේ ඉඩක් ගන්නවද කියලා. ඒක ඔයාලගේ පොතේ තියෙනවා ක්‍රියාකාරකම අංක 2.1 ක්‍රියාකාරකම තමයි අපි කරන්න යන්නේ. එතකොට මම මෙතන අරන් තියෙනවා මම මෙතන දාලා තියෙන්නේ පුළු. ඔයාලට දාන්න කියලා තියෙන ලේන්සුවක් මම දාලා තියෙන පුළුන් දාලා තියෙනවා මේ බීකරේට. ඊට පස්සේ මෙතන තියෙනවා වතුර භාජනයක්. එතකොට අපි බලමු මේ පුළුන් ටික තෙත් වෙනවද කියලා. මේ බලන්න ඔයාලට පේනව නේද? ඇතුළට වතුර බින්දුවක්වත් ගිහිල්ලා නැහනේ. අපි මේක දැන් එළියට අරන් බලමු පුළුන් ටික තෙත් වෙලාද කියලා. මේ බලන්න. පේනවද? පුළුන් ටික පොඩ්ඩක්වත් තෙත් වෙලා නැහනේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් වාතය අවකාශයේ ඉඩක් ගන්නවා කියලා. ක්‍රියාකාරකමක් තියෙනවා. ඒකෙනුත් අපි බලන්නේ වාතය අවකාශයේ ඉඩක් ගන්නවද කියලා. අපි මේ බෝතලේ අර විදිහට මේ වතුර භාජනයට දානවා. දැන් අපි
එහෙම දැම්මට වතුර බෝතලේ ඇතුළට ගිහිල්ලා නැහැ. ඒකට හේතුව තමයි බෝතලේ ඇතුලේ තියෙන වාතය බෝතලේ ඇතුලේ වාතයෙන් පිරීලා තියෙන හින්දා ජලයට ඒක ඇතුළට යන්න ඉඩ නැහැ. ඒ කියන්නේ වාතය අවකාශයේ ඉඩ ගන්නවා කියන්නේ. ඔයාලටත් මේක ගෙදරදී කරලා බලන්න පුළුවන්. දැන් අපි බෝතලේ තියෙන වාතය පිටතට යවමු. මෙහෙම පොඩ්ඩක් බෝතලේ මේ විදිහට ජලයේ යටදීම මෙහෙම පොඩ්ඩක් ඇන්ගල් කරන්න තියෙන්නේ. මොනවද ඔයාලට වායු බුබුලු පිට වෙනවා. අන්නේ බෝතලේ ඇතුලේ පිරලා තිබ්බ වාතය. දැන් බලන්න බෝතලේට වතුර පිරලා තියෙනවා. ඇයි අර බෝතලේ පිරලා තිබ්බ වාතය ගියානේ නේද? ගියාට පස්සේ බෝතලේ ඇතුලේ ඉඩ එනවා. ඉඩ ආවට පස්සේ තමයි බෝතලේට වතුර පිරෙන්නේ. වාතය තියෙද්දි වතුර පිරෙන්නේ නැහැ. මොකද බෝතලේ වාතය පිරීලා තියෙන හින්දා වතුර පිරෙන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ වාතය අවකාශයේ ඉඩක් ගන්නවා කියන්නේ. හරි. වාතයේ අවකාශ ඉඩක් ගන්නවා කියන ලස්සන ප්‍රැක්ටිකල් එකක් නේද ඒක? ඒක ඔයාලගේ පොතේ තියෙනවා. ওই පොතේ මම හිතන්නේ ප්‍රැක්ටිකල් දෙකම තියෙනවා. අන එකයි තියෙන්නේ. ඒක තියෙන්නේ මේ ක්‍රියාකාරකම 2.4 මම ඒකත් එකටම කරා. මොකද දෙකෙන් එකම තමයි කියන්නේ. ඒතර අවකාශ ඉඩක් ගන්නවා බව පෙන්වන්න පුළුවන් ක්‍රියාකාරකම එක මොකක්ද? අපි ඒක බලමු. පළවෙනි එක තමයි ක්‍රියාකාරකම 2.1. ඔයාලට ගෙදරදී මේක සරලව කරලා බලන්න පුළුවන්. කරොත් මට එවන්න අනිවාර්යෙන්ම මේ ෆොටෝ එකක් හරි දාන්න පොඩි දෙයක්නේ. අපි ගන්නවා මොකක්ද? වීදුරුවක් ගන්න. දැන් මම එතන බීකරයක් එතන අරන් තිබ්බට එහෙම වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔය රෙදි කෑල්ලක් මේක අසර ඔබන්න. පුළුන් හරි මොනවා හරි එකක් ඔබන්න කොළ කෑල්ලක් හරි කමන්නේ. හරිද? ඔයාලගේ පොතේ නම් තියෙන ලේන්සුවක් කියලා මම හිතන්නේ. හරි අපි ලේන්සුව කියමු. ලේන්සුවක් මේ බෝද්ද වෙන්නේ එහෙම එකක් නැහැ. ලේන්සුවක්ම ඔබන්න ඕන කියලා එකක් නැහැ. ලේන්සුවක් ගන්න. දැන් ඒතර මේක මොකක්ද? වීදුරුවක් ගන්න. ඒතර ඔයාලට පේනවා. වීදුරුව. ඊට පස්සේ තව ඔයාලා පිළියෙල කරගන්න ඕන ටිකක් ගැඹුරු එකක් ගන්න. ජල භාජනය. මේකේ තියෙන ජලය. මොකද්ද අපි කරන්නේ? මේක මෙහෙම පහත් කරනවා. හරිද? මේක පහත් කරනවා. මේක පහත් කරාම අපිට පේනවා ඒ ලස්සන නිරීක්ෂණයක් ඒක ඇත්තටම. හරිද? මේක පහත් කරනවා. පහත් කරනකොට හැබැයි කෙලින්ම මෙහෙම දාන්න ඕනේ. මෙහෙම අරගෙන වීදුරුව මෙහෙම ගත්ත කෙලින්ම දැම්ම ඇන්ගල් කරොත් ඉවරයි. ඇන්ගල් කරොත් ඉවරයි කෙලින්ම මෙහෙම දාන්න ඕනේ. දානකොට තමයි අපිට ඒක නිරීක්ෂණය වෙන්නේ. මෙන්න මෙහෙම. අපි ලස්සනට අඳිමු. මට කියන්න මෙහෙම වීදුරුව මෙහෙම කරලා කෙලින්ම මෙහෙම දැම්මොත් ඇත්තටම වතුර මේ ලේන්සුවේ ගෑවෙනවද ගෑවෙන්නේ නැද්ද? ඔයාලා මොකද්ද දැක්කේ? ගෑවෙනවද ගෑවෙන්නේ නැද්ද? ගෑවෙන්නේ නැහනේ. ගෑවෙන්නේ නැහැ. ඒතර අපිට කියන්න පුළුවන් ජලයෙන් මොකද වෙන්නේ? ජලයෙන් ලේන්සුව තෙත් වෙන්නේ නැහැ. ලේන්සුව තෙත් නොවේ. ලේන්සුව තෙත් නොවෙන්නේ ඇයි? ලේන්සුව තෙත් නොවෙන්නේ මේක ඇතුලේ මොනවද තියෙන හින්දාද? මේක ඇතුලේ වාතය තියෙනවා. වාතය තියෙනවා වාතය ඉඩක් ගන්නවා. වාතය ඉඩක් ගන්න නිසා මේක එන්නේ නැහැ. ඒතර මේ පරීක්ෂණයෙන් තේරෙන වාතය ඉඩක් ගන්නවා කියලා. අවකාශයේ වාතය ඉඩක් ගන්නවා කියලා කියන්නේ ලස්සන පරීක්ෂණයක්. හරිද? මේ පරීක්ෂණයෙන් තහවුරු වෙන්නේ මොකද්ද? ලේන්සුව තෙත් නොවෙන එකෙන් තහවුරු වෙන්නේ ලේන්සුව හරියනම් දැන් වාතයේ අවකාශය ඉඩක් ගන්න නැත්තම් මේ වීදුරුව දාපු ගමන් උඩට දරස් ගාලා වතුර ගියා මේක තෙත් වුණා. තෙත් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වාතයේ අවකාශයේ ඉඩක් ගන්නෙ නැහැ කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. හරි? වාතයේ අවකාශය ඉඩක් ගන්නෙ නැහැ කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. right. අපි මේක ඇඳගමුද? මේක තේරුණාද කියලා කියන්න බලන්න. අපි දැන් මේ ක්‍රියාකාරකම් දෙකම ලියලා ආයෙසරක් වීඩියෝ එක බලමු. එතකොට අපිට ඔළුවට හොඳට යනවනේ. මේක තේරුණාද? ඔව් සර්. right. අපි ඇඳගමු. මේක ගෙදරදී කරලා බලන්න ඕනේ. අදම පුළුවන් නම් කරන්න අද නිවාඩු දවසේ ඉස්කෝලේ. අදම කරලා බලන්න.
හරි ලියාගෙන ඉවරද? නෑ. හා ලියාගන්න. ඉවරයි. හරි. එතකොට අපි මෙන්න මෙහෙම චුට්ටක් ලියලා තියමු. ලේන්සුව තෙත් නොවන්නේ 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 වීදුරුව තුළ ඇති වාතය වීදුරුව තුළ ඇති වාතය වීදුරුව තුළ ඇති වාතය වීදුරුව තුළ ඇති වාතය අවකාශයේ ඉඩක් ගන්නා නිසාය. වීදුරුව තුළ ඇති වාතය අවකාශයේ ඉඩක් ගන්නා නිසාය. වීදුරුව තුළ ඇති වාතය අවකාශයේ ඉඩක් ගන්නා නිසාය. වීදුරුව තුළ තියෙන වාතය අවකාශයේ ඉඩක් ගන්න නිසා තමයි වාතය මෙහෙම කරන්නේ. ඒත් එක්කම අපි තව එකක් බලමු ක්‍රියාකාරකම අපි තව එකක් බැලුවනේ මේකේ. කමන්නේ ඒක අපි පස්සේ ලියමු. තව මේක ආයෙ බලලිමුද? මේක ආයෙසරයක් බලලා එකපාරක් ඔලුවට අරගෙන අපි ඊළඟට ක්‍රියාකාරකම 2.4 අපි පස්සේ සාකච්ඡා කරමු. මේක එකපාරක් අපි මේ ක්‍රියාකාරකම බලමු. එතකොට අපි මේ ක්‍රියාකාරකමෙන් කරන්න යන්නේ වාතය අර බෝතලේ කතාව අවකාශයට පස්සේ ලියමු. කියලා. දැන් ඒක ඔයාලගේ පොතේ තියෙනවා ක්‍රියාකාරකම අංක 2.1 ක්‍රියාකාරකම තමයි අපි කරන්න යන්නේ. එතකොට මම මෙතන අරන් තියෙනවා මම මෙතන දාලා තියෙන්නේ පුළුන්. ඔයාලට දාන්න කියලා තියෙන ලේන්සුවක් මම දාලා තියෙන්නේ පුළුන්. පුළුන් දාලා තියෙනවා මේ බීකරේට. ඊට පස්සේ මෙතන තියෙන වතුර භාජනයක්. එතකොට අපි බලමු මේ පුළුන් ටික තෙත් වෙනවද කියලා. මේ බලන්න ඔයාලට පේනව නේද? ඇතුළට වතුර බින්දුවක්වත් ගිහිල්ලා නැහනේ. අපි මේක දැන් එළියට අරන් බලමු පුළුන් ටික තෙත් වෙලාද කියලා. මේ බලන්න. පේනවද? පුළුන් ටික පොඩ්ඩක්වත් තෙත් වෙලා නැහනේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් වාතය අවකාශයේ ඉඩක් ගන්නවා කියලා. හරි ඒක ඕනේ ඒක පස්සේ බලමු. හරිද? දැන් අපි බලන්න යන්නේ මේක ඊළඟ එක. ඒක ක්‍රියාකාරකම 2.2. හරිද? ක්‍රියාකාරකම 2.2 තව ක්‍රියාකාරකමක් තියෙනවා. දැන් පදාර්ථයක් වෙන්න නම් තියෙන්න ඕන සාධක දෙකක් තියෙනවානේ. පදාර්ථයක් වෙන්න ඕන නම් තියෙන්න ඕන අනිත් සාධකය තමයි ඇත්තම කතාව මේ ස්කන්ධයක් ගන්න ඕනේ. දැන් අපි බලමු ක්‍රියාකාරකම 2.2 වාතයට අපි ඒකත් බලලිමු. වාතයට ස්කන්ධයක් ඇති බව පෙන්වීම. ස්කන්ධයක් ඇති බව පෙන්වීම. වාතයට ඇත්තටම ස්කන්ධයක් තියනවද කියන එක අපි බලනවා. වාතයට ස්කන්ධයක් ඇති බව පෙන්වීම. ඒතර අවකාශ ඉඩක් ගන්නවා කියන එක අපිට පැහැදිලි. හරිද? එතකොට දැන් අපි ස්කන්ධයක් තියනවද කියලා බලමු. ඒකට අපි බැලුම් බෝලත් එක්ක කරන එකක් තියෙනවා. මේකේ ක්‍රියාකාරකම 2.2. ක්‍රියාකාරකම
2.2 තමයි බලන්න යන්නේ ඊළඟට. හරි ඒකත් බලමු. ඒකත් මම කලින් හදාගත්ත. ඒක නම් ඇත්තටම ලයිව් කරන්න හරි අමාරුයි. හරි අපි ඒක බලමු. ක්‍රියාකාරකම 2.2 බලන්න යන්නේ දැන් අපි. ඒකත් මැඩම් තමයි කරපු එකක් තියෙන කමන්නේ බලමු. හරි අපි අද බලන්න යන්නේ ක්‍රියාකාරකම් අංක 2.2ට අනුව වාතයට ස්කන්ධයක් තියෙනවාද කියලා. එතකොට අපි ඒකට අරන් තියනවා මේ වගේ මීටර කෝදුවක්. මේ මීටර කෝදුවේ දෙපැත්තේ අපි එල්ලලා තියෙනවා බැලුම් බෝල දෙකක්. බැලුම් බෝල දෙකක් එල්ලලා මේ මීටර කෝදුව සමතුලිත කරලා තමයි අපි තියෙන්නේ. එතකොට මේ බැලුම් බෝල දෙකේ බර ආසන්නව සමාන හින්දා මේ මීටර කෝදුව මේ විදිහට සමතුලිතව තියෙනවා. දැන් අපි බලමු මේ එක බැලුම් බෝලයක් පුපුරලා එක බැලුම් බෝලයක් පුපුරපුවාම මොකද වෙන්නේ කියලා. පේනවද වෙනස? දැන් පේනවද ඔයාලට? එතකොට මොකද උනේ? මේ බැලුම් බෝලේ තියෙන පැත්තට මේක බර වුණානේ. දැන් ඔයාලට පේනවා නේද? එතකොට අරක පුපුරපුවාම මීටර කොදු මේ පැත්තට බර වුණානේ. ඒකෙන් අපිට මොකද්ද කියන්න පුළුවන්? ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ බැලුම් බෝලේ ඇතුලේ තියෙන වාතයට ස්කන්ධයක් තියෙනවා කියලා. ස්කන්ධයක් තියෙන හින්දා තමයි මේක පුපුරපු ගමන් මේක මේ බැලුම් බෝලේ තියෙන පැත්තට බර වුනේ. ඔයාලට පේනවාද මේ බැලුම් බෝලේ හීල් කරාට මේකේ මේ බැලුම් බෝලේ මේ කෑල්ල තියෙනවනේ. ඒ වුණත් ඒක මේ පැත්තට බර වුණා. ඒකෙනුත් අපිට කියන්න පුළුවන් ඒකේ තිබ්බ වාතයට බරක් තිබ්බා කියලා. බරක් තියෙනවා කියලා. දැක්කද ඔයාලා බැලුම් බෝලේ පුපුරවුවට කෑලි විසිවුන්නේ නැහැ. බැලුම් බෝලේ වාතය ඉවත් කරාම මොකද උනේ? සමාන ප්‍රමාණයට පුම්බ බැලුම් බෝල දෙකක් අරගෙන එකක වාතය ඉවත් කරාම වාතය තියෙන බැලුම් බෝලේ පැත්තට මේක බර වුණා. ඒකෙන් කියන්නේ වාතයට ස්කන්ධයක් තියෙනවා කියන එක. ඇත්තට වාතයට ස්කන්ධයකුත් තියෙනවා. හරි. වාතයට ස්කන්ධයක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තටම මේ වාතයට ස්කන්ධයක් තියෙන එක අදහස් වෙන්නේ. ඒ කියන්නේ වාතයට ස්කන්ධයකුත් තියෙනවා. ඒතකොට වාතය කියන්නේ පදාර්ථයක් කියන එක අපිට හොඳටම තහවුරු වෙනවා මේකෙන්නේ. වාතයේ පදාර්ථයක් කියන එක අපිට හොඳටම තහවුරු වෙනවා. රයිට්. ඒතකොට වාතයට ස්කන්ධයක් ඇති බව පෙන්වීම කියන එකත් අපි ඇඳලා තියෙනවා. රයිට්. දැන් මෙන්න මෙහෙම අපි ගන්නවා මීටර කෝදුවක් වගේ එකක් ගන්න. හරිද? මීටර කෝදුව එල්ලනවා අපි. මීටර කෝදුව එල්ලනවා. එල්ලලා එක පැත්තකට මෙහෙම බැලුම් බෝලයක් අය කරනවා. අදට මෙතනින් අපි නතර කරමු. බැලුම් බෝල දෙකක් හයි කරනවා. පාට දෙකකින් හයි කරමුකෝ. මෙන්න මෙහෙම බැලුම් බෝල දෙකක් අප්පා ඒක ලොකු වෙලා බැලුම්. මේකම සයිස් එක වගේ බැලුම් බෝල දෙකක් හයි කරනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙහෙම මේක හයි කරනවා. එක බැලුම් බෝලයක් විදිනවා. මේක මොකද වෙන්නේ? අපිට ලියන්න පුළුවන් බැලුම් බෝලය සමතුලිතව පවතී. බැලුම් බෝලේ මොකද වෙන්නේ? සමතුලිතව තියෙනවා. දැන් මොකද කරන්නේ? අපි එක බැලුමක වාතය ඉවත් කරනවා. අපි මොකද කරන්නේ? එකක් සිදුරු කරනවා. මේක බිඳිනවා. හරිද? මේක බින්දහම මොකද වෙන්නේ? එකක බැලුම් බෝලේ වාතය ඉවත් කරනවා. එහෙම තියෙන්නේ නැහැ බැලුම් බෝලේ බින්දහම නේද? මෙන්න මෙහෙම එක පැත්තකට බර වෙනවා. මෙන්න මෙහෙම එක පැත්තකට බර වෙනවා. මේ පැත්තේ මෙහෙම කහපාට බැලුම් බෝල බිඳපු කෑල්ල තියෙන්න ඕනේ. හරි බිඳපු කෑල්ල තිබ්බේ නැත්තම් ප්‍රශ්නයක් නේක. හරිද? ඊට පස්සේ බැලුවාම මෙන්න මේ පැත්තට බැලුම් බෝලේ බර වෙලා. එතකොට අපි මේකේ කරලා තියෙන්නේ මෙන්න මේ බැලුම් බෝලේ වාතය ඉවත් කරලා තියෙනවා. බැලුම් බෝලේ වාතය ඉවත් කර ඇත. බැලුම් බෝලේ වාතය අයින් කරලා තියෙනවා. බැලුම් බෝලේ වාතය අයින් කරා මෙන්න මෙහෙම
ඇන්ගල් වෙනවා මේ පැත්තට. මෙතනින් පැහැදිලි වෙන්නේ මොකද්ද? මේකේ දැන් බැලුම් බෝල දෙකේම වාතය තිබ්බනේ. දැන් මෙතනදී මොකද උනේ? මෙතනත් වාතය තියෙනවා. මෙතනත් වාතය තියෙනවා. දැන් බැලුම් බෝල දෙකේම වාතය තියෙනවා. මෙහෙම දෙපැත්තේ බැලන්ස් එකේ තියෙනවා. බැලුම් බෝල එක වාතය ඉවත් කරාම මේක මේ පැත්තට බර වෙනවා කියන එක අදහස් වෙන්නේ මොකද්ද? ඒකෙන් අදහස් වෙන්නේ වාතයට ස්කන්ධයක් තියෙනවා කියන එක. එතකොට අපිට කියන්න පුළුවන් අපිට ඕන මේක විදිහටම ලියනවා නම් එක් බැලුම් බෝලයක වාතය ඉවත් කරාම මොකද වෙන්නේ? එක් බැලුම් බෝලයක වාතය ඉවත් කළ විට බැලුම් බෝලයක වාතය ඉවත් කළ විට අනෙක් බැලුම් බෝලයේ දෙසට මීටර කෝදුව හැරෙනවානේ. අනෙක් බැලුම් බෝලයට දෙසට මීටර් කෝදුව බරවන්නේ ඇයි? වාතයට ස්කන්ධයක් තියෙන නිසානේ. වාතයට ස්කන්ධයක් ඇති නිසායි. ස්කන්ධයක් තියෙන නිසානේ. නැත්තම් බර වෙන්නේ නැහැනේ. නේද? ඒතර අපිට ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. එක් බැලුම් බෝලයක් දෙසට ඉවත් කළ විට අනෙක් බැලුම් බෝලයේ දෙසට මීටර කෝදුව බරවන්නේ වාතයට ස්කන්ධයක් තියෙන හින්දානේ. වෙන විශේෂ දෙයක් නැහැ. රයිට්. අපි එහෙම වුණොත් අද ඩිමෝන්ස්ට්‍රේෂන් එකක් නිසා සහ අද පළවෙනි දවසේ නිසා අපි මෙතනින් අදට අපි නතර කරමු. මේක ලියාගෙන අපි අදට නතර කරමු. පන්තියේ තේරුණාද නැද්ද කියලා කියන ගමන් මේක ලියා ගන්න ගමන් අදට අපි පන්තිය නතර කරමු. අන්ට අපි ලියාගමු.